ඉබෝවන් පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම්මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔන්න මම ඔයාලට අදත් පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තමයි කලින්ම කියන්න අරගෙන ආවේ. ඔයා මේ වෙද්දිත් දන්නවනේ කෙවින්න බලන්න නිම්නාවි හොස්පිටල් එකට එන්න ගෙදරින් බොරුවක් කියලා පිටත් වුණා කියලා. ඉතින් ඇත්තටම මේ විදියට නිම්නාවි හොස්පිටල් එකට එන්නේ කෙවින්ට තියෙන ආදරය නිසා. ඒ වගේම තමයි කෙවින් ගැන දැනගත්තු ආරංචියත් එක්ක නිම්නාවිට නිින්ද යන්නේ නැති නිසා. ඉතින් නිම්නාවේ අම්මටයි අප්පච්චිට දෙන්නටත් බොරු කරලා එළියට බහලා එන්නේ මේ වෙලාවේ තමන් කරන්න ඕන දේ මේ ගැන හිතලා තමයි. ඉතින් මේ වෙනකොට ડોක්ටර් මුණ ගැහෙනවනේ. ડોක්ටර් මුණ ගැහුණාට පස්සේ ડોක්ටර්ත් එක්ක කරුණු කාරණා කතා කරද්දි තමයි නිම්නාවෙත් තේරුම් යන්නේ මේ වගේ ලොකු ප්‍රශ්නයක් කෙවින්ට නම් නැහැ කියලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ නිම්නාවිට ලොකු තරහක් තමයි දැනෙන්නේ කෙවින් ගැන. ඇත්තටම බොරු ගොඩාක් කරලා තවමත් මේ මිනිස්සයා මට්ටු වෙලා නැහැ නේ කියන හැඟීම තමයි මේ වෙලාවේ නිම්නාවිට දැනෙන්නේ. ඉතින් ඒක නිසාම තමයි නිම්නාවි තරහෙන් කෙවින් ගාවට ඇවිල්ලා කෙවින්ට හොඳටම බයින්නේ. හැබැයි කෙවින්ට අවස්ථාවක් ලැබුණොත් කියන්න මේ හැම දෙයක්ම කරේ කෙවින් නෙවෙයි අංජනයි සිඟිතේ කියලා. ඉතින් අන්න එහෙම අවස්ථාවක් ලැබුණොත් කෙවින් මේ දේ පැහැදිලි කරන්න ලේස්ති වෙලා තමයි ඉන්නේ. හැබැයි ඉතින් ඒ වගේ අවස්ථාවක් මේ වෙලාවේ නිම්නාවි නම් දෙන්නේ නැහැ. නිම්නාවි ඇති වෙන්න බැනලා එතනින් අනේක තමයි මේ කතාවේදී අපිට අද කොටසෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම නිම්නාවිට හරිම දුකයි කෙවින් කරන මේ දේවල් වලට. ඒ වුණාට නිම්නාවි දන්නේ නැහැ නිම්නාවිට මේ සැරේ නම් කෙවින් කිසිම බොරුවක් කරේ නැහැ කියලා. ඇත්තටම නිම්නාවි හිතාගෙන හිටියේ මේ හැම දෙයක්ම කරන්නේ කෙවිනුත් එකතු වෙලා කියලානේ. ඒ වුණාට එහෙම දෙයක් නෙවෙයිනේ මෙතන සිද්ධ වෙන්නේ. අපිට බලාගෙන ඉන්න පුළුවන් වෙනවා කතාව ඉදිරියේදී නිම්නාවි හොඳටම කෙවින් එක තරහෙන් ඉන්න හැටි. ඒ වගේම කොහොම හරි කෙවින් නිම්නාවිව යාළු කරගන්න හැටි. ඉතින් ඒ කොහොම දේවල් අපිට මේ කතාව ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙනවා.